Peaceful Life Diary YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව අද මම වැදගත් තැන් 3කට එක් කරගෙන යනවා. ඉතින් එන්නකෝ යන්න. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේවානම්පිය තිස්ස රජතුමා ඇතුළු පිරිසට ධර්මයේ දේශනා කරාට පසුව රජුගේ සොයුරු වූ මහානාග යුවරජුගේ බිසව වූ අනුලා දේවිය ප්‍රදාන 500ක ස්ත්‍රීන්ට පැවිදි වීමට ආසාව ඇති වෙලා රජුගෙන් අවසර ඉල්ලා සිටියා. රජු ඒ ගැන මිහිඳු මහරහතන් වහන්සේගෙන් විමසා සිටියා. එවිට මහරජ කාන්තාවන් පැවිදි කිරීම අපට කැප නැත. දඹදිව පාටලීපුත්‍ර නුවර වාසය කරන මාගේ සොයුරිය වන සංඝමිත්තා මහරහත් තෙරණිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද උතුම් වූ භික්ෂුණීන්ද සමගින් ලක්දිවට වැඩම කරවන්නයි කියා අධිරජ ධර්මාශෝකයන්ට දන්වන්නේයයි පවසා වදාළා. ඒ අනුව පාටලීපුත්‍ර නුවරට අරිට්ඨ ඇමති ඇතුළු පිරිස පිටත් කර හැරියා. ඒ අතර අනුලා බිසව ප්‍රදාන 500ක් කන්‍යාවන්ද 500ක් අන්තఃපුර ස්ත්‍රීන්ද දසසිල් සමාදන්ව කසාවත් හැඳ පොරවාගෙන පැවිදි බව ලබාගනු රිසියෙන් රජතුමා කරවා දුන් මෙහෙණවරක වාසය කළා. ඒ උපාසිකා විහාරය යනුවෙන් ප්‍රකට වුණා. ධර්මාශෝක රජුගේ අනුමැතිය මැද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රදාන උත්තරා, හේමා, මසාරගල්ලා, අග්ගිමිත්තා, දාසිකා, පෙග්ගු, තප්පා, පබ්බතා, මත්තා, මල්ලා, ධම්මදාසිකා යන මහරහත් තෙරණින් වහන්සේලා 11 නමද මහා අරිට්ඨ ඇමති ඇතුළු පිරිසද මැනවින් සැරසූ නැවේ වැඩම කෙරෙව්වා. මේ බෝධීන් වහන්සේ සහිත නැව මහා සාගරයට පිවිසි කල්හි මුහුදෙහි වාසය කරන නාගයෝ මහා බෝධීන් වහන්සේ ගැනීමට 이르දි බල දැක්වුවා. මේ දුටු මහා අභිඥා බල පරප්‍රාප්ත සංඝමිත්තා මහරහත් තෙරණිය මහත් වූ බුරුඩෙකුගේ වෙස්ගෙන නාගයන් ඉදිරියේ පෙනී සිටියා. මෙයින් බියටපත් නාගයෝ සමාව ඉල්ලා දින 7කට උතුම් වූ බෝධීන් වහන්සේ ඉල්ලා ගැනීමට යාඥා කළා. ඉතින් එවිට සංඝමිත්තා මහරහත් තෙරණිය දවස් 7කට නාගයින්ට බෝධීන් වහන්සේ වාර කළා. දින 7කට පසු නැවතත් බෝධීන් වහන්සේ රැගෙන එදිනම දඹකොළ පටුන්ට ළඟා වුණා. අනුලා බිසව මහත් වූ කුලකාන්තාවන්ද සමගින් සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ වෙතින් පැවිදි බව ලද සියලු කෙලෙසුන් නැසා මහරහත් භාවයට පත් වුණා. මහරහත් උත්තමාවිය භික්ෂුණී සංඝයාද සමගින් උපාසිකා විහාරය යන නමින් ප්‍රකට මෙහෙණවරේ වැඩ සිටියා. තූපාරාමයට ඇතුළු වන තැන ඉදිරිපස භූමියේ නටබොන්නු විහාරයක කොටස් තියෙනවා. එය හඳුන්වන්නේ සංඝමිත්තා තෙරණිය වැඩ සිටි විහාරය කියලා. එක් දවසක රජුගේ මංගල හස්තිරාජයා දන්වල කඩාගෙන ගිහිල්ලා යම් තැනක නතර වී සිටි බවත් රජු ඒ ගැන මිහිඳු මහරහතන්ගෙන් විමසූ විට මහරහතන් වහන්සේ පවසා තිබෙන්නේ හස්තියා ඒ ස්ථානයේ විහාරයක් සෑදෙනවට කැමති බවයි. ඉතින් රජු හස්ති ශාලාව නමින් විහාරයක් ඉදි කරලා තියෙනවා. සංඝමිත්තා තෙරණිය වැඩිපුරම කාලය ගත කරලා තියෙන්නේ මේ විහාරයේ. ලංකාවේ භික්ෂුණී සමාජය ප්‍රතිෂ්ඨාපනය කරේ මේ උත්තමාවිය. ලංකාවේ කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කළ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ 59 වන වියේදී හත්තාල්හක මෙහෙණවරේදී පිරිනිවන් පෑවා. ඒ කල රජ කළ උත්තිය මහරජු මහරහත් තෙරණියගේ ශරීරය ආදාහනය කරවා ඒ ස්ථානයේ ශාරීරික ධාතු නිදන් කර දාගැබක් කෙරෙව්වා. ඒ දාගැබ තමයි අපි මේ වන්දනා කරන්නේ. මීට අවුරුදු ගානකට කලින් මේ අවට වල් බිහි වෙලා තමයි තිබුණේ. පසු කලෙක තමයි ඒ උත්තමාවියගේ සෑය කියලා දැනගෙන මේ ආකාරයෙන් හරි දැන් තියෙන්නේ. ඉතින් අනුරාධපුරයට එනවා නම් අනිවාර්යෙන් මේ සෑය වන්දනා කරන්න අමතක කරන්න එපා. ඒ උතුම් සංඝමිත්තා මහරහත් තෙරණියට කෙලෙහි ගුණ සලකන්න අමතක කරන්න එපා. මේ සැරේ අනුරාධපුර වන්දනා ගමනේ දෙවෙනි දවසේදී ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරගෙන අපි තවත් විශේෂ සෑයක් වන්දනා කරගන්න තමයි මේ යන්නේ. ඉතින් ඒ යන ගමනේදී රසම රස කිරිබත් දන්සලකුත් අපට හම්බුණා.
ජයශ්‍රී මහ බෝධිය වන්දනා කරලා වැලිමළුවට ඇවිල්ලා බටහිර දොරටුවෙන් පිට වෙලා වම් අත පැත්තට වෙන්න තියෙන මාර්ගයේ දිගේ ටික දුරක් යනකොට දකුණු පසින් බුද්ධදාස රජතුමා විසින් කර වූ මයුර පිරිවෙන තියෙනවා. ඒ පාර දිගේ තවදුරටත් ඉස්සරහට ගියාම මාර්ගයේ දකුණු පසින් මහා දාගැබක නටමුන් හමු වෙනවා. ඉතින් ඒ දාගැබට තමයි දක්ඛින ස්තූපය කියලා කියන්නේ. දකුණු දාගැබ කියලාත් කියනවා. අනුරාධපුරයේ විශාල දාගැබ් අතරින් 4 වෙනි ස්ථානය හිමි වෙලා තියෙන්නේ මේ දක්ඛින ස්තූපයටයි. ඉතින් මේ තැන සියවස් ගණනාවක් ප්‍රාදේශීය රජවරුන් හා දමිළ ජනතාව එළාර රජුව සිහි කරලා තමයි වන්දනා කරලා තියෙන්නේ. 1896 දී පුරාවිද්‍යා කොමසාරිස්වරුන්ගේ වාර්තාවලට අනුව මේ ස්ථානය එලිපෙහෙලි කරලා තියෙනවා. 1898 වාර්තාවලට අනුව පේසා වලලු හා ගර්භය කපරාරු කර තිබූ බවත් බොහෝ ඒවා කැඩී විනාශ වෙලා තිබූ බවත් කියවෙනවා. පරිමිතිය අඩි 564ත් 578ත් අතර ප්‍රමාණයක් ගන්නවා කියලා තමයි කියවෙන්නේ. ඊළඟට 1899 අවුරුදු වල කරපු කැණීම් වලින් හොනුගල් වලින් නිම කරන ලද ධාතු කරුණු කිහිපයක් හමු වෙලා තියෙනවා. නමුත් ඒවා ඒ වන විටත් හිස්ව තමයි තිබිලා තියෙන්නේ. 1900 වසරේදී සංරක්ෂණ පිරිවැය ඉහළ යාම නිසා වැඩ නවත්තලා තියෙනවා. ඊට පස්සේ කාලයක් අතහැරලා 1946 නැවතත් කැණීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා සෙනරත් පරණවිතාන මහතා විසින්. එහිදී දකුණු හා බටහිර වාහල් කඩවල් අතර තිබිලා හොයාගත්තු ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ වගේ ලියවූ බ්‍රාහ්මීය ශිල්පියක මෙය දක්ඛින විහාරයේ ස්තූපය ලෙස සඳහන් වෙලා තියෙනවා. මෙය හොයාගත්තට පස්සේ දුටුගැමුණු රජතුමාගේ භස්මාවශේෂ නිධන් කොට සෑදූ චෛත්‍යයක් බව සෙනරත් පරණවිතාන මහතා විසින් හඳුන්වලා තියෙනවා. නමුත් මේ මතය ගොඩාක් අය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහර අය කියන්නේ මේ සෑය එළාර රජතුමාගේ සෑය කියලා. ඔය විදිහට විවිධ මත දක්වනවා. නමුත් මහ සෑයට ගොඩක් ළඟින් මේ වගේ විශාල සෑයක් එළාර රජු වෙනුවෙන් හැදුවා කියලා කියන්නත් මං හිතන්නේ බොහෝ දුරට පුළුවන්කමක් නැහැ. මේ මළුවේ පුලිල ගහක් තිබිලා තියෙනවා. ජනප්‍රවාද වලට අනුව. ඒ නිසා මෙතන පුලිල මළුව කියලාත් හඳුන්වලා තියෙනවා. ඔයාලා අනුරාධපුරේ ආපු වෙලාවක මේ හරියට ඇවිල්ලා බලන්න මේ සෑය ඇත්තටම හිතාගන්න බැරි තරම් විශාලයි. මම කලිනුත් දැකලා තියෙනවා සමහර කාලවල මේ බිම පොඩ්ඩක් පිරිසිදුව තියෙනවා. දැන් නම් වල් වැදිලා ටිකක් ඇවිද ගන්නත් අමාරුයි. තවත් ජනප්‍රවාදවල කියවෙනවා මිහිඳු මහරහතන් වහන්සේ තමන්ගේ දේහය මේ ස්ථානයේ ආදාහනය කිරීමට දේවානම්පියතිස්ස රජුට පැවසූ බවත් එහි ආදාහනය කළ බවත් ඒ ස්ථානයේම දුටුගැමුණු රජුගේ දේහය ආදාහනය කිරීම කළ බවත් කියවෙනවා. නමුත් 1947-48 වසරවල තවදුරටත් කරපු කැණීම් වලදී සෙනරත් පරණවිතාන මහතා බ්‍රාහ්මීය අක්ෂර වලින් යුක්තව කැඩුණු පුවරු ගණනාවක දිගු සෙල්ලිපියක් හොයාගෙන තියෙනවා. ඉතින් ඒ විදියට හොයාගත්තු ලංකාවේ දිගම සෙල්ලිපිය තමයි ඒ. 1971 දී ඒ සෙල්ලිපිය තිබුණ දේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒකේ තිබිලා තියෙනවා අය වට්ටගාමිනී අභය මහරජු විසින් නොබිදෙන ලෙස ස්ථාපනය කරන ලද දක්ඛින විහාරයේ තිස්ස මහා චේතිය වෙනුවෙන් ලබා දුන් විවිධ පරිත්‍යාග සම්බන්ධයෙන් කියවෙන ලිපියක් බව. ඉතින් දක්ඛින විහාරය කියන නම පැහැදිලිවම ලේඛනයේ කොටස් ගණනාවක සඳහන් වෙනවා. වංශ කතාවලට අනුවත් දුටුගැමුණු රජතුමාගේ භස්මාවශේෂ නිධන් කරලා ඒ හදපු සෑය, ඒ ආදාහනය කරපු තැන හදපු සෑය කියලා තමයි කියවෙන්නේ. මුලදී කුඩා දාගැබක් ආකාරයට තිබිලා පසුව වලගම්බා රජුගේ ඇමති කෙනෙක් සහ සේනාධිපතියෙක්ව සිටි බව කියන උත්තිය ඇමති විසින් සෑය සුවිශාල කර සෑදූ බවත් කියවෙනවා. ඉතින් විවිධ කාලවල විවිධ රජවරු මේ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්නලා තියෙනවා. නිම නොකල දාගැබක් කියලාත් කියනවා. අලංකාර වාහල් කඩවල කොටස් පවා තියෙනවා. රාජධානි මාරුවීම් හා ආක්‍රමණිකයන් නිසා විනාශයට පත් වෙලා තියෙනවා. මේ දාගැබේ නියම නම තිස්ස මහා දාගැබ කියලාත් කියනවා.
ඔයගොල්ලන්ට පැරණි වංශ කතා මහා වංශය Google එකේම සර්ච් කරලා මේ විස්තර හොයාගන්න පුළුවන්. මමත් හොයාගත්තේ එහෙමයි. ඒ වගේම එළාර රජු සහ දුටුගැමුණු රජතුමා අතර අවසන් සටන සිදු වුණු තැන ඉඳලා ගොඩක් දුරකින් තමයි මේ සෑය හදලා තියෙන්නේ. එතකොට මෙතන එළාර රජුගේ සෑය වෙන්න බෑ කියන මතයක් තියෙනවා. ඉතින් අපිටත් එහෙම හිතෙන්නේ නැහැ. ඇත්තටම 100%ක්ම දන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරනවා. ඉතින් අපේ විශ්වාසයේ මත පදනම්ව හරිම ආදරෙන් ගෞරවයෙන් මේ සෑය වන්දනා කරගෙන මෙතනින් පිටත් වුණා. අනිවාර්යෙන්ම මෙතනට එන්න අමතක කරන්න එපා අනුරාධපුරයට ආවොත්. Peaceful Life Diary YouTube channel එක subscribe කරලම තියාගන්න. තෙරුවන් සරණයි හැමෝටම.